දක්වමු. දැන් වෙලාව 1:29යි. අපි දැන් ඉන්නේ දැන් thumbnail එක දැකලා ඇති. අපි දැන් ඉන්නේ සුන්දර නුවරගල. පොඩ්ඩක් පරක් වුණා එද්දි. මොකද අපි කොළඹින් එන්න ඕන. අපි ආවේ කොළඹින් නුවරට ඇවිල්ලා නුවරින් මයංගනේට ඇවිල්ලා මයංගනේ දඹාන හරහා මහාවට ඇවිල්ලා පියල් මල්ලි තමයි අපි දැක් කරන්නේ. පියල් මල්ලි කන්ටැක්ට් කරගෙන එයත් එක්ක දැන් ගමන පටන් ගන්න හදන්නේ. අර පැත්තට තමයි යන්න තියෙන්නේ. අද ඉන්නවා 11 දෙනෙක් හයික් එකේ. ටිකක් ලොකු ට්‍රිප් එකක්. අද එයාට ස්පෙෂල් දේවල් එකක් තුනකුත් කරන්න ඉන්නේ. අද ටිකක් හાર્ඩ් ගියයි ගොඩක්. මොකද මේ ජයිසෝන් එකේ ඉන්නේ කිලෝමීටර් 9ක හයික් එකක් තියෙනවා. හයික් එක කියන්නේ කිලෝමීටර් 7ක් පයින් යන්න තියෙනවා. දෙක දෙකක හයික් එකක් තියෙනවා. එහෙනම් ටිකක් හાર્ඩ් වෙයි. එහෙනම් අපි තවදයක් ඉස්සරහට ගිහිල්ලා ආයෙ සෙට් වෙමු. Go. Ay. Karena kita jangan tidak usah kita hantar ini kostoran body water barak ini rasa body ini dandak tiada yang nak buat dandak well entang ini sesuatu hanya mukum kan ini dandak dia sama yang nanti amai Mali na yan, jet ko yun. Kau ada dia ini nama benda kata boot dek galon ek ni kavis. Iktiras sao? Hey. Bo gila ya? Mana gila deh? Simbol kan? Apa ජීවිතේ වගේ බා හේදිලා මෙතනින් ආයි මඩ කරනවා. ඔයාලා එහෙම දිගටම වෙලන් ඉද්දි ඔයාලා ටිකට් ටයිම් ටිකක් ගන්න මේ ඔයාලා මේ මොකක්ද ගයිඩ් කෙනෙක් කෙනා ගයිඩ් එකකින් සල්ලි දාලා ඔයාලට පුළුවන් මේ ටිකට් එක ඒගොල්ලෝ වෙන් කරගෙන එන්නේ අපි මේ අලිවටේ අපි දැන් කැලේට ඇතුල් වුණා මේ දැන් දිගටම කැලේ ඇතුලේ යන්නයි තියෙන්නේ. එතකොට අපිට මේ ඔක්කොම කළානේ. අපි මීට වඩා ස්පීඩ් එකෙන් යන්න ඕනේ. මේ මොකද උඩට ගිහලා දර හොයා ගන්න තියෙනවා, වතුර ගෙන්න යන්න තියෙනවා. ඒ හින්දා තව අඩුම පැය දෙකමාරක් ඉන්නත් අපි උඩට යන්න ඕනේ. එතකොට ওই කට්ටිය ටීම් විදිහට මේ කැඩෙනවා. එතකොට ටීම් දෙකකට කැඩනෝනේ. එහෙම නැතුව මේ පිටිපස්සට වෙන කට්ටිය මැදට දාගන්න. මේ ඔයා පිටිපස්සෙන් එන්න, ඉතුරු කට්ටිය ඉස්සරහින් යන්. මේ ඔක්කොම එකට යන්. මොකද හදිසි ඉස්සරහට අලි ඉන්න පුළුවන්. මේ අලි දැක්ක දුවන්න යන්න එපා. මන් දෙන කමාන්ඩ් එකට අනුව හැසිරෙන්න. මේ අලි එහෙම එලවන තත්ත්වේ නැහැ. උනාට කියන්න බෑ ළඟ සෙට් වුණාන් පස්සේ. ඒ නිසා මේ මන් දෙන කමාන්ඩ් එකට හැසිරෙන්න ඔක්කොම එකට එන්න. මොකද අපි ටීම් එක ඉස්සෙල්ලා ගිහලා අපි අයින් ගෙද්දි පිටිපස්ස ටීම් එක දන්නේ නැති වෙන්න පුළුවන්. ප්‍රෑන්ක් එකක් කියලා හිතන්න පුළුවන් පිටිපස්ස නිකන් කෑ ගහන එක. ඒ හින්දා ඔක්කොම එකට යන්න. හරි? එහෙනම් අපි යමු. දැන් අපි කැලේ ඇතුලේ හයික් එක පටන් ගන්න තියෙන්නේ. මෙහෙම ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. කිලෝමීටර් 7ක් මේ වගේ යන්න තියෙනවා කියලා තමයි කියන්නේ. කිලෝමීටර් 2ක හයික් එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. පියල්ල එකේ විදිහට නම් වතුර ගන්න ඕනේ නැහැ. මොකද උඩ වතුර තියෙනවලු. ඒ හින්දා බොරුවට වතුර ගන්න උස්සගෙන ඉන්න ඕනේ. ඔයාලට යන්නේ නැහැ ගමන් බොන්න. වතුර ටිකක් අරන් ආවම හොඳටම ඇති. බොරු වැඩි මහන්සියක් අරන් එන්න ඕනේ.
එතන හොඳටම හાર્ඩ්. අපි කිලෝමීටර් එකමාරක් විතර ආවා. ඉතින් එහෙනම් තව ටිකක් ඉස්සරහට ගිහලා ආයෙ සෙට් එක. අපි අර කවදාකෙත් ආපහු එළින් එහෙන් තැනකට ආවා. ඔයාලට පෙන්නන්නද? මේ තියෙන්නේ හරියලක වැඩ. කවුද දන්නා? එයාලා හරි ආසයි මේ ඔත්ත ඉරලා කන්න. මේ වටන ඔක්කොම වෙලා අඩි මොකද මේ ඔත් එක්ක එයාලා කැලේ ඇස්සටලා ඉන්නවා. අවුල බහගෙන යටි තමයි ආයේ කෑම හොයාගෙන ඉන්නේ. ඒ වගේ දෙයක්. ඒ නිසා ටිකක් සද්දඩි වුණා. වයිසන්නේ හරියන්නේ හරි කාරිය ඉස්සරහින් ආය අප්ඩේට් එකක් දෙන්න. අපි ටිකක් ඉරලා ඇවිල්ලා පරිවෙස්ට් එකක් ගන්න නැවතුණා. හරි ලස්සන වට පිටාවක් තියෙන්නේ. ලොකු පිටණියක් වගේ. අපේ කට්ටිය වැඩලා ඉන්න. හයි කවිෂ. හයි. හයි කොරිය. පියවා. මමුට්ටිය. හිමාස් හයි. මොඩි. after long time. මචං මේ නම මොකද? කෝසල. කෝසල මචං හයි. අපේ නන්දේගේ මල්ලි. බුල්ට අයියා. බුල්ට. කවුද බුල්ට අයියා? ඇයි එහෙම කියන්නේ? අය පොඩි රෙස්ට් එකක් අරගෙන පොඩ්ඩක් මෙතන ඉඳලා හතෝ ගමන පටන් ගන්න. 7 කිලෝමීටර් දෙකක් විතර එක්කම සීව ඇවිදගෙන ආවා. ටිකක් හાર્ඩ්. මොකද මේ ක්ලයිමේට් එකත් එක ටිකක් අමාරුයි. ඒ හින්දා ටිකක් ඉඳලා යන්න යන හදන්නේ. එහෙනම් පැය කිසාරි ගිහලා ආයෙ සෙට් වෙමු. ඔන්න අපි දැන් ගොඩක් දුර මේ හයි චීකරගෙන ආවා. මේක මේ හයිකේ ගොඩක් හાર્ඩ් වෙන්නේ මේ මොකද ප්‍රයිසෙන් හින්දා ක්ලයිමේට් එක ගොඩක් හાર્ඩ් කියන්නේ ගොඩක් ක්ලයිමේට් එකක් තියෙන. ඒකින්ද හරිම හීට් එකක් තියෙනවා. ඒකට මේ හරි අමාරුයි. වට පිටින් මේ අවදානෙ යන්න. මොකද අපි දැන් මෙතනට එයාලා අපි කියලා ගන්න ඉන්න පුළුවන්. මොකද අපි යන්නේ එයාලට පාරේ. ඒකින්ද ඒක නවදාන්නේ. ඒකට යන්නේ. කාකා මොකද්ද කියන්නේ හයික් එක. සුපිරි ක්ලයිමේට් එක පට් අවුට්. ඒ වගේ පිටේ යන කෙනා අප්පස්. මම හිතන්නේ යකඩ බඩුකාරයෙක් කියලා. ඒ පේන බෝතල් පත්තර තියෙන බෑග් එකේ යකඩ බඩු තියෙන අර ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉන්න හරි බටේකුත් තියෙනවා. අපි බලන්නේ. අපි බලන්නේ. ආකට හොදේ සුපිරි. තාම කන්දේ හසි. බඩු. එන්නෝගේ. සාප්පේකාගේ දුක්ඛිත කතාව. ගයිස්. සෑහෙන දුර අපි ආවද දැන් මම අපිට දෙන්නා ඉස්සරහින් සුන්දර නුවරගල වල පේනවා ඇති සුන්දර ගන්න හරි තියෙන්නේ අද අපේ වාසස්ථාන. එහෙනම් හරි කිසිම ආයෙ සෙට් වෙමු. Biar mali kalau amarin. Iya dah. Kau tahu muka? Umpa dah tu dah. Alam poli gain nak dua bang mana? Tapi jangan dah dan ni. Kali dia nak adi aje. Isak. Ni
ඒ කියන්නේ කියන්නේ අලිය මරලා දාලා කියලා. අලිය ඉස්සත් තියෙන. දැන් නම් එක දිරලා. ඒක දිරලා. මේ වීඩියෝ එක මොකද? අලිය එළවන එක මේ වීඩියෝ කරේ. මොකද මේ? ටියල් එක දෙක තුන හතර කියපු ගමන් පින් එක. ටියල් පින් එක. ටියල් පින් එක මේ Facebook එකට කියලා බලනවා. අර අනන්තර කයිපාල් වගේ ටියල් එක. සහ පිප්. ඔන්න අය පොඩි රෙස්ට් එකක් කරා. ආයේ තමයි පටන් ගත්තා. හොල්ට පේනද? අර තියෙන්නේ සුන්දර නුවරක. අද අපි රැය ගත කරන්නේ මේ සඳුරු කඳුළු භූමියේ. ඒ මාස්ගේ ලොකු කුරුල්ලා වැඩ වෙනවා. වීඩියෝස් ගන්න. ඒනා. දැන් අපේ ඩ්‍රෝන් එකක් තියෙනවා. හරි සතුටුයි. එහෙනම් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ආයෙ සෙට් වෙමු. එන්න අපි යන්නේ ගොඩක් භයානක පැත්තේ. මොකද මේක ගොඩක් ජනිතලා ප්‍රදේශයක්. ටියල් මල්ලි කියන විදිහට මෙතන සෑහෙනට අලි ගැවසෙන තැනක්. ඒ හින්දා ගොඩක් පරිස්සමෙන් යන්න කිව්වා. ඉතින් අපි පරිස්සමෙන් අපේ ගමන යනවා. මේක බං එතන ගොඩක් උගුලක් තියෙනවා. උගුලා. මම නේනම්. උගලේ ගයි. ගයිඩ් කෙනෙක්ව සල්ලි දීලා අරගෙන ගයිඩ් කරන මාතුළු මිතුරු කැල. ඒ මුගේ මුදල් ගෙවක් විචාර කරලා දැන් මේකි. නෑ. අනගේ ඔය හයිකින් 50ක් විතර ඉවර වෙලා. දැන් ගොඩක් දිනට ඇවිල්ලා තියෙනවා. දැන් හරියටම හයිකින් පටන් ගන්න. ඔය කියන්නේ අපි යන්නේ සම්මි. ඉතින් දැන් ඔච්චර අප්ඩේට් අඩිපාරවල් තියෙනවා. පොසරුත් තියෙනවා. ටිකක් පරණයි හැබැයි. එහෙනම් තමයි තාම අපිට සම්පූර්ණයෙන්වත් සලකුණක්වත් නැහැ. අපි මම කියනවා මේ කොට ඇහිලා අයියේ දායවට හරි ගන්න පුළුවන්. ඔව් නේද? පඩේ උඩ නේද? මේ අපි පඩේ උඩට ගිහිල්ලා අයිසෙට් ඒ වගේ පණනකට උපයන්න බෑ. මෙතෙක් කල නොකී කතාව කියන්නේ දුකේ කතාව. ඒක එදා හරිම වැහිවර දවසක්. ඔව්. ඊට පස්සේ මොකද? එක්කමත් එක්කාලේ එකල බරනස් එක්කම අපි යන්න. යයි. ඒ විතේ දෙනව. ඔය වල හංගුති. හේතලේ කාටද ගන්න පුළුවන්? අම්මට විතේ දියා. මොනේ කෙල්ලමයි බෑ. උට තේක ඉස්සෙල්ලම දෙනවා. නේ අපි දැන් සෑහෙනදක් කවුදන්නවා. කැලෑ කුට්ටියෙන් එළියට ආවා. දැන් ආයෙත් මේ වගේ කැලෑ කුට්ටියකට තුල්ලෙන්න තියෙන්නේ. අපි දැන් මං හිතන්නේ මෙහෙන් ඔහම ගිහිල්ලා මෙහෙම උඩට යන්නේ. මං දන්නේ කාගෙද කියලා. මං හිතන්නේ දැවැන්තයාගේ සද්දේ දෙපාරක් විතර ඇහුණා මට. අපි ජගට සද්ද කර යනවා. එතකොට එයාලා එන්නේ නැති නිසා මේ එහෙනම් සයිඩියක් කොහෙද ගිහිල්ලා ආයෙත් සෙට් වෙමු. ඔයාලා මේ නෝරගල යන්න වෙනවනේ. නෝන හොදා යන්න. මෙන්න මෙතන. මෙතන තියෙන උල්පතක්. ඒකෙන් අතර ගන්න පුළුවන්. ඔය බලන්න
ගෙවන ගානට උපරිම සාධාරණය කරන අපේ ගයිඩ් පියල් බොසා වතුර අදිනවා. දරදී අදිනවා. දරදී අදිනවා. පියල් 10කට උපරිම සාධාරණයක් පියල් බොසාගේ දරදී අදිනවා. ඔයාලට කැලේ යනකොට අලියෙක් මුලට හම්බුනොත් එයාගේ පින් එකක් තියෙනවා. මේ කියන්න පියල් 1 2 3 4 කිව්වම අලිය යනවා කියලා තමයි එයා කියන්නේ. අලි ගියා. ඔන්න මේ එච්චර ලොකු නෑ. ඔයන්. ඔන්න මේ අපි වතුරේ පුරෝ ඉවරයි. මල්ලි පොල් මේ දැන් අපෝ පටන් ගත්තා. පියල් මල්ලි නම් කිව්වේ තව පැය භාගයක් මේ ගැටිස්කමක් විතර ඇවිල්ලා. එහෙනම් ගොඩක් වෙලාවට මේක අන්තිම වීඩියෝ එක උඩට යන්න කලින් ගන්න. එහෙම වුණොත් අපි ආයෙ උඩට ගිහලා ආයෙ සෙට් එක. මේ පියල් එක දැකලා යන පාරේ. මොකද කිව්වේ? මේක තරගෙන ඉතිද? අලියෙක් කියන්නේ නෑනේ. හදන්න තෝ. මොකද ඉතින් තමයි සද්දන්නේ. මේක නාසි. මොකද එයාගෙන් විතර කරදරයක් ඉන්නේ. අපි අර කරදරයක් කරලා මේ රටින යන්නේ යාට පස්සේ ඒක පාරන්නේ. මේ කාටේ කියලා මේ සිහිය සිදු තයිලා. ඔයාලේ නෝනම් මේ හරි වැඩි ගැවසෙන්න එපා. මොකද මේ අලි නිදාගන්නේ මේ හරියට. මේ අලි නිදාගන්නේ මේ හරියට. එන්නේ වැඩි මේ හරිය ගැවසෙන්න එපා. අලි වැසර හැමදේම ඉතින් අලුත් ඒවා. මේ ඒක කියන්නේ මේ හරිය නෝන වැඩි ගැවසෙන්න එපා. ඉක්මනින් යන්න. කැලේ ඇවිදලා අලි හම්බුනේ නැතිනම ඩ්‍රෝන් එක යවලා අලි හොයන මායතුළු මිතුරු කැල. අලි ඉන්නවද කියන්නේ? මේක පොඩ්ඩක් දවුන්ට. ඔන්න කන්දෙන් ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ. හරි මහන්සි. හරිම හાર્ඩ් හයික් එක. ඔය ඇඟම ට්‍රෑම්ප් වෙනවා. මේ පියල් බල්ලි. තව කොච්චරද තියෙනවා? ඈ? තව එක වංගුවක් කියන්නේ මීටර කීයක් විතර? පියල්ගේ එක වංගුවක් කියන්නේ වංගු 10යි කිලෝමීටර එකමාරයි. පහළ වතුර ගත්ත තැනින් පියල් මල්ලි කිව්වේ වංගු 2යි කියලා. ඒක වංගුවයි. දැන් එක වංගුවයි කියන්නේ පොරගේ වංගුව හැරිලා කිලෝමීටර් එකමාරක් දෙකක් කෙලින් එන්න ඕන. ඊට පස්සේ තමයි මේ වංගුව ඉවරනේ. දැන් ඊළඟට දැන් තව වංගුව වල කියන්නේ මම හිතන්නේ තව කොහොමද පැය විතරයි. මොකද මේ අන්තිම වංගුවනේ සෑහෙන දිග වෙයි වංගුව. නේ පියල්ම. ඒක සෑහෙන දිග වෙයි නේද? අන්තිම වංගුව. ඔයාට හිනා මේ කොල්ල අසරලා ඉද්ද ඔයාට හිනානේ. තක පස්සට. හරි. ගයිඩ් එක හිනා. අලි මන්දර ගේක ඉන්නවා අරන්ත කල්ල කලිලාපර ගේක ඉන්නවා. අලි පින් එකයි අලි මන්තරේ නෑ මීටර 40 52. අර වල අයියා කීයද? මීටර 40 52. තේරෙනව නේද? කොල්ල කොච්චර අමාරු දෙන්නේ කියලා. 40 52 කිලෝමීටර් 52 කියන්නේ කිලෝමීටර් 9ක් පයින් එන්න තියෙනවා. පොර කිලෝමීටර් 8ක් මම කියන්නේ පැයකින් විතර ගෙනාවා.
ඉතුරු ටික අපි පොර අපිත් එක්ක ඊට ෂෙයාරුණා අපි හිමීට ඊට පස්සේ පොර අපේ මට්ටමට වුණා. ඊට පස්සේ අපි එක්ක වැඩලා පොරට එන එකේ පවුණා. දැන් පොරන ගයිඩ් අපි දැන් මෙහෙමයි අපි සල්ලි දීලා පොරව ගයිඩ් දීලා නෙමෙයි පොර අපිට සල්ලි දීලා අපිව ගයිඩ් දීලා නේ. අපි ඔක්කොම ඊට පස්සේ පොර පිටිපස්සේ එන්නේ. අර අපේ බඩු මුට්ටු ටික ඔක්කොම අරගෙන හරිම හොඳ මිනිස්සේ. ඔයාලා හරිපුර තාච්චි කියනවනම් තාච්චි කියනවනම් මේ ලොකු ලණුවක් අරගෙන මොකද යා ආසාවෙන් බැඳලා යනවා. ගෑන් ළමයින්ට එහෙම වෙනම පැකේජ් තියෙනවා මේ උඩට එක්කන් එනවා වඩාගෙන කරේ තියාගෙන. හරි මාදරණීය ගයිඩ් කෙනෙක් හොඳ මිනිස්සෙක් මේ වැඩි මොනොත් බෑග් එකේ හරි දායි. ඔව් බෑග් එකේ හරි දාගෙන ආගේ ලොකු බෑග් එකක් තියෙන්නේ. මේ මං vlog එක ඉවර කරද්දී ආගේ ඩීටේල්ස් ටික දාන්න මේ අන්නේ අර තමයි පුතා ගෝඩි බිල්ල. අන්නේ අර තමයි පුතේ ගෝනි බිල්ල කියන්නේ. කාන්දේ අයියා බං. කාන්දේ අයියා තමයි. එයා තමයි මේ මගේ නෝරගල කන්දේ අයියා. මෙච්චරලා අලියෙව්වා. දැන් හලි හම්බුන්නේ නැහැ මේ. ඒ හින්දා අපි ඩ්‍රෝන් එක දාලා බලුවා හලි ඉන්නවද කියලා. දැන් ඉන්න. මේ උට මෙතන විනාඩි අලියා මේ දැන් දිහරන්නේ කියලා දිනවා. ඒ පාර කොඩි තුවා. බුදුන් බඩේ අමාරු කියලා ඔය ඔකට කීයක් දෙන? කීයක් දෙන? මේකට අපි ඉතින් කනක. මොනවද අපිට අද ඒවල තියෙන්නේ? අනියම් බිස්ක. අනියන් බිස්කට්. අපි කමු. අලි ගහන කැලේද? කොබ්බඩු ඈ චීස්. වදාහින් කීයද? 10න් 8ක්ද? චීස් වල කීයද? ඈ? තව අපි කමු. 10න් 7යි මං චීස් වලට කමිටු. ඇත්ත කියන්න බෑ. හරි. ළඟයි නම් මං කියන්නේ මේ හරියෙන් දරඩයක් එකතු කරාම යන්න ගියා එකපාර. දැන් ළඟට ගියහන්. දැන් ළඟයි. ඇත්තම ගියහන්කෝ. ළඟයි. මේ එක්ක උඩට ගිහින් යමු. ඔව්. කඳු නගින්නගේ සොඳුරු බොරුව. පාර හරිද බා? අත්තක් කැල්ලා දිනවා. යයි. අත්තක් කැල්ලා. යයි. හරි. ඒ මෙතනින් එහාට නෑනේ බං. තෙත් කලාපේ යාළුවෝ ටික වියලි කලාපේට ඇවිල්ලා අලි දැක්කා. දැක්කෝ අර මෙච්චර අලි දැක්කේ මොකද කියන්නේ තියෙන්නේ? On the fuck. ඔය කිව්වේ දැන් ඔය ටීක් දන්නේ. අර ලස්සනයි උඹ විතර මම මොනවා කියලා ලස්සනයි අපේ ජනප්‍රිය වෙනවා. මේ දුක විඳලා අර ඉන්දිකට ගිහිල්ලා ගන්න සැප ඔය ගල් වල හැංගිලා ඉන්න උන්ට ගන්න බෑ. මේ ඔන්න අපි දැන් උඩට ආවා. පියලා බොරු කියනවා කිසි ඉවරයක් නැහැ. දිගටම පියලා බොරු කියනවා. දැන් මේ අපි කැම්පින් කරන තැනට යන්නේ. අපි දැන් පොන්ට් එක ගාවට ගිහිල්ලා පියලාගේ බිස්නස් කරනවා. ඉතින් කන්නනේ කියපු ටීම් හැම එකම කියන්නේ ඕක අරගා පෙන්නලා අරන් ගියා මේක ඔය ඔක්කොම බලනවා ඔක්කොම බලනවා දැන් ළඟ දැම්ම මරකහා විහරෙන්න කිව්වා අපිට මචං එහෙම තමයි දැන් ගස් ගොඩකින් යනවා දැන් අපිට කියනවා ටෙන්ට් එක ගහන්න දැන්නේ ෆෝන් එක ගාවට යකෝ අපි වංගු කීයක් ගත්තද කියපන් 3යි උඹ ගියා පියලා කියපු බොරු වංගු 2යි කිව්වා එක වංගුව කිලෝමීටර් එකමාරකට වැඩි හරි මං කිව්වා වංගු 2යි කියලානේ වංගුව දුර කොච්චරද කියලා ඇහුවේ නෑ නේද බලහංකෝ මං සාධාරණ අර ජෙට් එකක් වගේ ඒක අසාධාරණයි ඉතින් වංගුවේ දුර අහන්න බෑ අපිට මානසික වංගුවේ දුර අහන්න බෑ ඊට යට ගල බලන්න මම සාමාන්‍යයෙන් බොරු කියන මුත් කියලා ඉන්නේ ඔව් පියල් 1 2 3 4 පින්නේ නේ ඔව් අපි කමු ඉතින් අපි යමු ඔන්න අපි දැන් අර පොඩි ටික නැගලා උඩට ආවා හරි මානසි දැන් ඕ යා අර පැත්තේ සන්සෙට් එක තියෙනවා අපි දැන් උඩ ෆෝන් එකට යන්න හදන්නේ සන්සෙට් එක ඩ්‍රෝන් ෂොට් එක ගන්න ඈ අපි තාලිය කුලට ගිහිල්ලා විලගාවදී ආය යම්බ ये पियला नहीं बनता है कबाड़ ने को मुड़ा
චිෆ් කවීෂ් මුට්ටි පෙරලන් කනේ ඔය වීඩියෝ එක ප්‍රසිද්ධ එක පබ්ලික් කරනවා හැබැයි ඈ අම්බෝ එක නම් දාන්න බහුත් Hi travelers, එහෙනම් දෙවෙනි පාරටත් good morning. අපි දැන් කෑම හදාගෙන කෑවා. කෑම කාලා හිටපු දන තිබ්බරත් වැඩි හොඳට රස කරා. රස කරලා දැන් අපි මේ පහළට යන්න හදන්නේ. පහළට යන්න කියන්නේ එහෙම දැන් අපි මේ අපු පාර දිගේ එහෙම ගිහිල්ලා හරින් ගම්මානට ගිහිල්ලා බයිසිකල් ටික අරගෙන ගෙවල් වලට යන්න පිටත් වෙනවා. ඒ බලවත් අපේ කට්ටියගේ ෆීඩ්බැක් එක කොහොමද? අපි මාෂි ඉන්නවා නෝරි දැන් ආවේ මොකද කියන්නේ හයික් එක සුපිරිනේ මහන්සි වුණා මහන්සි වුණා අද ඉතින් ආවේකේ අවුලන්නේ ආවේකට වටිනාකමක් තියෙන උඩට ආවා උඩම තිබ්බේ දැම්ම ඊට පස්සේ අපේ මුට්ටිය ඉන්නවා මුට්ටි හයික් එක කොහම මුට්ටි හයික් එක කොහම හොඳයි එතකොට අපේ බොකුඩු ඉන්නවා බොකුඩු හයික් එක කොහම එරනේ මේ ඉන්නේ අපේ ගයිඩ් මහත්තයා හයික් එක මොකද මට අවුලන්නේ උඹට අවුලන්නේ නැහැ මහත් දන්න හයික් එක කොහම සුපිරි අපි සෙට් එක කොහම ටොප්බඩුනේ ආදරනේ උඹේ නම්බරේ කියා 0.74යි 3යි 2යි 911 මේ ඉන්නේ පියල් මල්ලි හොඳ ගයිඩ් කෙනෙක් ඇත්තටම මේ මාර සපෝටිව් අපේ කොල්ලන්ට අමාරු නම් ඔය කියන්නේ මුට්ටි ටික පවා උඩට උස්සගෙන ආවා එච්චර හොඳ ගයිඩ් කෙනෙක් මේ කන්ටැක්ට් කරගන්න මම නම්බරෙත් ගැටින් දාලා තියන්න දැන් අපේ තව ඉන්නවා අපේ ගිනිගත් කවිෂ මල්ලි ඉන්නවා හයික් එක කොහොමද සුපිරි ආදරේ නෑ අම්මට මූඩි හයික් එක සුපිරි කොටා අඩි පහේ කොටා මොකද හයික් එක කියවා හයික් නම් ට්‍රැවල් ලයිෆ් තමයි අනුමත කරනවා සුපිරි පළවෙනි ඩයිසෝන් එක හයික් එක එක්කන්ගේ ට්‍රැවල් ලයිෆ් තඩියට මගේ හදපිරි ස්තුතිය පුද කරමින් සිටිනවා ඔබේ channel එක කියන්න ඒ වගේම ප්‍රභාස්වර බණ්ඩාර channel එක subscribe කරලා ලයික් එකක් දාලා ෂෙයා කරලා පොඩි සප්පයක් ලබා දෙන්න කියලා හැමෝගෙම ඉල්ලා හිටිනවා තොබ්බල් අපේ නන්දයාවා නන්දයා හයික් එක කොහොමද පළවෙනි අත්දැකීම ඉතින් ගොඩක් හොඳයි අතල්නේ නන්දේ මල්ලියා කොහොමද ට්‍රිප් එක හොඳයිද සුපිරිනේ ඊට බින් යහුවයි සාකෝල් බං චාකා මෙහෙමද අපේ ගමනේ පාළුව නැති කරපු මිනිස්සයා මොකද හිතෙන්නේ හයික් එක මාත් එක්ක යන ඕන කෙනෙකුට මගෙන් ආතේ හයික් එක කොහොමද හයික් එකකට අම්මුණ කොල්ල ටික මරු අම්මුණ කොල්ල මේ මෙයාත් එක්ක හැමදෙස්සෙම මගේ දෝනිත් හයික් එක ආවා දෝනිත් හයික් ආවා දෝනිත් හයික් එක දෝනි හායි කියන්නේ අත වනනවා සිග්නල් නෑ දෝනිත් තව ට්‍රැකත් එක හයික් එක එහෙනම් ඔච්චර තමයි අපි සෙට් එක තමයි ආවේ 10 දිනයි අපේ ගයිඩ්ටුයි 11 දිනයි හොඳ හයික් එක එහෙනම් ළඟදීම බීච් කැම්ප් එකකින් හම්බෙන්න පුළුවන් මම හිතන විදිහට කොහොම වෙයිද දන්නේ නැහැ අදහස් හිටපු ගමන් වෙනස් වෙනවා එහෙනම් බීච් කැම්ප් එකකින් හම්බෙන්න එක හැමෝටම take care and peace